හායි කොහොමද ඔයාලට මේ දවස්වල වෛරල් වෙලා තියෙන රසම රස පුඩින් එකක් තමයි අද මං හදන්නේ. ඒ තමයි කැරමල් පුඩින්. මේක අපි අද අමුද්‍රව්‍ය 3ක් විතරක් පාවිච්චි කරලා හරිම රසට හදනවා. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ පුඩින් එකට අවශ්‍ය සීනි ටික අපි කැරමල් කරගන්න ඕන. ඉතින් මම පෑන් එකක් ලිපේ තියලා මේකට සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. මං අද දුඹුරු සීනි තමයි පාවිච්චි කරන්නේ. සීනි ටික එක තැනකට නැතුව මේ වගේ පෑන් එක වටේටම අපි දාන්න ඕන. ඊට පස්සේ මම වතුර මේස හැඳි දෙකකුත් මේකට එකතු කරගන්නවා. දැන් ලිප හරිම අඩුවෙන් තියාගෙන අපි මේ පෑන් එක මේ විදිහට කරකවලා සීනි ටික දිය වෙනකන් මේ විදිහට මේක හදා ගන්න ඕන. සීනි ටික දිය වෙලා මේ වගේ දුඹුරු පාටක් එනකන් අපි මේක දිගටම මේ විදිහට පෑන් එක කරකවලා හදා ගන්නවා. ඉතින් මෙන්න මේ ගානට ආවයින් පස්සේ අපි ලිප ඕෆ් කරලා මේක අපි හදාගන්න මෝල්ඩ් එකට එකතු කරගන්නවා. අද මම මෙන්න මේ ඇලුමිනියම් මෝල්ඩ් එකේ තමයි මේ පුඩින් එක හදාගන්නේ. ඉතින් මම ඒකට මේ කැරමල් ටික එකතු කරලා මම ඊට පස්සේ ඒක මේ විදිහට වටේටම යවා ගන්නවා. ඊට පස්සේ මම මේක පැත්තකින් තියාගන්නවා. දැන් මම මේ විදිහට භාජනයක් ලිපෙන් තියලා මේකට කිරි මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. ඒත් එක්කම මම සීනි ග්‍රෑම් 80ක් මේකට එකතු කරගන්නවා. දැන් අපි ලිප අඩුවෙන් තියාගෙන මේ කිරි ටික රත් කරගන්න ඕන. මම සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් විතර මේ කිරි එක රත් කරගන්නවා. මේ කිරි එක බුබුලු දාන තරමට අපි රත් කරගන්න ඕන. අපි දැකලා තියෙනවා ටින් කිරි පාවිච්චි කරලා මේ කැරමල් පුඩින් එක හදනවා. හැබැයි ඔයා මේ විදිහට කිරි ටික රත් කරගත්තොත් බුබුලු වෙන තරමට ඔයාට ඒ රසටම මේ කැරමල් පුඩින් එක හදාගන්න පුළුවන්. කිරි ටික රත් වෙන අතරතුරේ මම මේ විදිහට බෝල් එකක් අරගෙන මේකට බිත්තර එකතු කරගන්නවා. මං මේ විදිහට පොඩි භාජනයකට බිත්තර කඩලා තමයි බිත්තර ලොකු බෝල් එකට දාන්නේ. ඉතින් මම බිත්තර 3ක් අද මේකට එකතු කරගන්නවා. බිත්තර ටික දාගෙන ඉවර වෙලා මම විස්ක් එකක් පාවිච්චි කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේ වෙනකොට කිරි ටිකත් හොඳට රත් වීගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ භාජනයේ ලිපෙන් අයින් කරලා මේ කිරි ටික නිවෙන්න තියනවා. ටිකක් කිරි ටික නිවුණයින් පස්සේ මම මේ කිරි ටික බිත්තර එකට එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගෙන මම මේකට වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. වැනිලා අත්‍යවශ්‍ය නැහැ. ඔයා ගාව තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. මේ පුඩින් එකට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ ආයෙමත් මම විස්ක් එක පාවිච්චි කරලා මේක හොඳට කලවම් කරගන්නවා. දැන් අපි කැරමල් එක දාපු මෝල්ඩ් එක අරගෙන මේ විදිහට පෙනේරයක් තියලා මේ කිරි ටික පෙරා ගන්නවා. පෙරාගෙන අපි මේ මෝල්ඩ් එකට දාන්න ඕන. දැන් මං ඇලුමිනියම් ෆොයිල් එකකින් මේක මේ විදිහට කවර් කරගන්නවා. ඇලුමිනියම් ෆොයිල් එකක් නැත්තම් අපිට මේක හොඳට වැහෙන පියනකින් උනත් වහලා ස්ටීම් කරන්න පුළුවන්. අද මම මේක ලිපේ තමයි ස්ටීම් කරන්නේ. ඉතින් මම මේ විදිහට වතුර ටිකක් එකතු කරලා ලොකු භාජනයක් ලිපෙන් තියාගන්නවා. ඊට පස්සේ මම ලිප ඔන් කරලා මේ විදිහට රැක් එකක් මේක යටින් තියාගන්නවා. ඊට පස්සේ මම මේක වහලා විනාඩි 3ක් 4ක් විතර මේ වතුර ටික හොඳට රත් වෙන්න දෙනවා. ඊළඟට මම මේ පියන අයින් කරලා මේකට අපි මෝල්ඩ් එක එකතු කරගන්නවා. මේ විදිහට හරියට අපි මේ රැක් එක උඩින් මෝල්ඩ් එක තියාගන්න ඕනේ පරිස්සමට. ඊට පස්සේ මම මේක මේ විදිහට පියනෙන් වහලා විනාඩි 35ක් 40ක් විතර මෙන්න මේක ස්ටීම් කරගන්නවා මේ විදිහට. දැන් මම මේක ගන්නෙ විනාඩි 40කට පස්සේ. ඉතින් පරිස්සමින් අපි මේක මේ විදිහට මෝල්ඩ් එක අයින් කරගන්න ඕන. ඊට පස්සේ මේ ඇලුමිනියම් ෆොයිල් එක අපිට අයින් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට ටූත් පික් එකක් පාවිච්චි කරලා මේක ඇතුළ හොඳට ස්ටීම් වෙලාද කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මෙහෙම නිවෙන්න තියලා මම මේක ෆ්‍රිජ් එකේ දාලා පැය 3ක් 4ක් තියාගන්නවා. ඔයාට මේක රැයක්ම තියාගන්න පුළුවන් නම් තවත් හොඳයි. මේ තියෙන්නේ පුඩින් එක මම එක රැයක් තියලා තමයි අරගත්තේ. ඉතින් අපි දැන් මේ පුඩින් එක මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා මේ වටේ පොඩ්ඩක් බුරුල් කරගන්නවා. ඊට පස්සේ මම පිඟානක් තියලා මේක අනික් පැත්ත හරවනවා. ඉතින් මේ තමයි අපි හදපු රසම රස කැරමල් පුඩින් එක. ලොකු පොඩි කවුරුත් කැමති රසම රස පුඩින් එකක් තමයි මේ කැරමල් පුඩින් කියන්නේ.
අපි මේක කෑල්ලක් කපලා බලමු කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි අපි හදපු කැරමල් පුඩින් එක තියෙන්නේ. ඔයා මේ කියලා දීපු විදිහට මේක හැදුවොත් එහෙම ඔයාට ටින්කිරි අවශ්‍ය වෙන්නේ නැහැ රසට මේ පුඩින් එක හදාගන්න. ඉතින් ඔයත් මේ රෙසිපි එක මේ වගේ try කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්නත්, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.